පස්වන භාවනා පදය සල්ලා. ස්කන්ධයෝ ශරීරයට ඇතුළු වී ඇති ගලවා දැමීමට දුෂ්කර හුල්ය. ශරීරයට ඊයක් බඳු හුලක් ඇතුළුව ඇත්තේ නම් ඒ හුල ඉවසීමට දුෂ්කර ඉතා නපුරු රිදුමක් නිරන්තරයෙන්ම ඇති කරන්නේය. එය ගලවන්නට තැත් කළහොත් වඩාත් දරුණු රිදුමක් ඇති කරන්නේය. එබැවින් හුල ගලවා දැමීමත් අති දුෂ්කරය. ඇති වූ සැටියේම අතරක් නැවතීමක් නැතිව දිරා බිඳී යන නාම රූපයෝ ඒවා මමය කියාද මාගේය කියාද සලකන්නහුට සංස්කාර දුක්ඛය, විපරිණාම දුක්ඛය, දුක්ඛ දුක්ඛය යන තෙවදෑරුම් දුකින් ශරීරයට පිවිස ඇති හුලකින් මෙන් නිරතුරුව රිදුම් ඇති කරන්නාහ. එබැවින් ස්කන්ධයෝ හුල් වැනි වෙති. නිතර රිදවනවාය කියා ඒ පංචස්කන්ධය ඉවත් කළ හැක්කේද නොවේ. එබැවින් පංචස්කන්ධය ශරීරයට පිවිස ඇති ගලවා දැමිය නොහෙන හුලකැයි කියනු ලැබේ. පංචස්කන්ධයට අයත් ධර්මයන් අතුරෙන් අභ්‍යන්තරයෙහි සිට ඊතා දරුණු අන්දමින් රිදවන්නෝ රාගාදි ක්ලේශයෝය. ඒවා පංචස්කන්ධයෙන් සංස්කාරස්කන්ධයට අයත්ය. ඒවායින්ද ඊතා දරුණු අන්දමින් රිදවන ධර්මය බලවත් ලෝභය හෙවත් රාගය ය. බලවත් රාගය ඇති වූ කල්හි එයින් වන පීඩනය රිදුම නිසා ඇතමුන්ගේ ශරීර දිරා දුබල වේ. ඇතැම්හු රෝගී වෙති. ඇතැම්හු උම්මත්තක වෙති. ඉවසිය නොහැකි වීමෙන් ඇතැම්හු දිවි නසා ගනිති. රාග නමැති හුලේ දරුණුකම මේ කතාවෙන් දත යුතුය. එක් කලෙක බරණැස් නුවර වැසියෝ සැනකෙළියක් පැවැත්වූහ. නගරය දේව නගරයක් මෙන් සැරසූහ. සෑම දිනම සැනකෙළියෙහි යෙදුනෝය. එහි එක් දුප්පත් මිනිසකුට හැඳිවත හැර අතිරේක වශයෙන් තිබුණේ දල සුදු රෙදි දෙකක් පමණෙකි. ඔහු ඒ රෙදි දෙක හොඳින් අපුල්ලවා සිය ගණනක් රැලි සිටිනසේ නමා තැන්පත් කරගෙන සිටියේය. සැනකෙළි දිනවලදී ඔහුගේ බිරිය හිමියා අමතා හිමියනි රතු වතක් හැඳ රතු වතක් පොරවා ඔබගේ කර අතලාගෙන එක් රැයක් සැනකෙළියේ ඇවිදින්නට ආසාව ඇත්තෙමි කීවාය. සොඳුර දුප්පත් අපට රතු රෙදි කොයින්ද? සුදු රෙදි හැඳ පොරවා සැනකෙළියෙහි ඇවිදින්නය යයි හිමියා කීය. එකල්හි බිරිය හිමියනි රතු රෙදි නැතිව මම සැනකෙළියට නොයන්නෙමි. ඔබ අන් අඟනක් හා එහි යන්න යයි කීවාය. එකල්හි හිමියා සොඳුර දුප්පත් මට කුමට කරදර කරන්නෙහිද? අපි රතු රෙදි කෙසේ ලබන්නෙමු දැයි කීය. එකල්හි බිරිය හිමියනි පිරිමියෙකුට ඕනෑ නම් නැත්තේ කුමක්ද? රජුගේ රෙදි ගබඩාවෙහි බොහෝ වස්ත්‍ර ඇත්තේ නොවේදැයි කීවාය. සොඳුර එතැන රකුසන් අරක්ගත් පොකුණක් වැනිය. බලවත් ආරක්ෂා ඇත්තේය. එහි යන්නට නොපිළිවන. තී මා නසන්නට තැත් නොකරව අපට ඇති සැටියට සතුටු වන්නැයි සැමියා කීය. හිමියනි ඔබට බැරි කිමද? පිරිමියෙකුට රාත්‍රී කාලයේ යා නොහෙන තැනක් ඇත්දැයි බිරිය කීවාය. ඒ අසරණ දුගී මිනිසා ප්‍රේමයයි වර්ණනා කරනු ලබන මහානර්ථකර රාගය දුරුකරගත හැකි නොවී බිරිය සතුටු කරවනු පිණිස රාත්‍රී කාලයේදී ඒ මාරක ගමන ගියේය. මුරකරුවෝ ඔහුගේ ශබ්දය අසා සොරෙක සොරෙක කියා කෑගසා වටකොට ඔහු අල්ලා බැනවැදී හොඳටම ගුටි බැටදී බැඳ තබා පසුදින රජුට දැක්වූහ. රජතෙමේ
ඒ අසරණයා උල තබා මරා දමන්නට අණ කෙළේය. වධකයෝ ඔහු බැඳ වද බෙර ගසමින් නගරයෙන් පිටතට ගෙන ගොස් උල හිඳවූහ. ඔහු දිවි නොතකා මේ මාරක ගමන ගියේ ඔහු තුලට පිවිස තුබූ රාගය නැමැති හුලෙන් ඇති කරන රිදවීම ඉවසිය නොහෙන නිසාය. ඇද දැමීමට දුෂ්කර වූ රාග නැමැති හුල මරණය තෙක් ඔහුට දුරලිය හැකි නොවිය. උල තබා සිටි ඒ අසරණයාගේ ඇස්වලට කපුටෝ කොටන්නට වූහ. එකල්හි ඒ පුරුෂතෙමේ මට මේ උලෙහි ඇමිනී සිටීමත් දුකක් නොවේ. කපුටා ඇසට කෙටීමත් දුකක් නොවේ. අනේ මට ඇති දුක නම් ප්‍රියාවට රතුරෙදි හඳවාගෙන ඇය හා සැනකෙළියේ ඇවිදින්නට නොලැබීමයයි විලාප කියමින් මැරී අපායෙහි උපන්නේය. මේ ජාතක පොතේ කතාවෙකි. රාග නමැති හුලේ නපුර දැක්වෙන මෙවැනි බොහෝ කතා බෞද්ධ සාහිත්‍යයෙහි දක්නට ඇත්තේය. ද්වේෂයත් නපුරු හුලෙකි. ද්වේෂ නමැති හුල ලයෙහි හැනී සිටි කල්හි එයින් වන රිදුමත් බරපතලය. ඇතැම් දරුවන් මාපියන් හා තරහ වී ගම රට හැර පලා යන්නේත්, දිවිනසා ගන්නේත්, සැමියන් හා තරහ වී බිරියන් දිවිනසා ගන්නේත්, බිරියන් හා තරහ වී සැමියන් දිවිනසා ගන්නේත් ද්වේෂ නමැති හුලෙන් කෙරෙන රිදවීම ඉවසිය නොහැකි වීමෙනි. රාග ද්වේෂ දෙකින් අන්‍ය ක්ලේශයන්ගේද හුලකින් මෙන් රිදවීම ඇත්තේය. ඒවායේ රිදවීම ගැනද යෝගාවචරයෝ කල්පනා කෙරෙත්වා. ග්‍රන්ථය මහත් වන බැවින් මෙහි විස්තර නොකරමු. පංචක්ඛන්ධේ සල්ලතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලභති. පංචන්නං කන්ධානං නිරෝධෝ විසල්ලං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පටිසම්භිදා වග්ග. පංචස්කන්ධයන් ශරීරයට කාවැදී ඇති හුලක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුකූල විදර්ශනා ඥානය ලබයි. පංචස්කන්ධයන්ගේ නිරෝධය හුල්වලින් තොර වූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට පැමිණේ.